නේපාලයේදී අත්අඩංගුවටගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සිව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ. පොලිසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම අවසරය ලබා දී ඇත. මේ අතර ඉෂාරා සිව්වන්දි භාවිතා කළ ජංගම දුරකථනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය මෙගින් සොයාගෙන ඇත. ඒ ඇයගෙන් සිදුකොට වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු වලට අනුවය. ගණේ මුල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය අද දිනේදී ඉෂාරා සිව්වන්දි විමර්ශනය සඳහා ඉන් පිටතට රැගෙන ගියේය. මේ අතර ඇයට ගණේ මුලේ සංජීව ඝාතනයෙන් අනතුරුව නවාතැන් ලබා දුන් වැලිපැන්න නිවසේ හිමිකාරියගෙන් කොළඹ අපරාධ විමර්ශන නිලධාරීන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. 52 වෙනිදි එම කාන්තාව මතුගම රෝහලේ උපස්ථාවක ලෙස සේවය කළ අයෙක් වන අතර මතුගව ශාන් කලක සිට හඳුනන අයෙක් බවද පොලිසිය හමුවේ පවසා ඇත. ගණේමුල්ල සංජීව ඝාතනය වූ දින විසින් ඔහු දුරගත නැමතුමකට අනුව සැකකාරී යතුරුපැදියකින් අලුත්ගම දිපෝ අසරල ගොස් ඉෂාරා සිව්වන්දිව රැගෙන වැලිපැන්න නිවසට පැමිණ තිබේ. පොලිසිය පැවසුවේ ඉන් පසු දින නැවත ඉෂාරා යතුරුපැදියක නංවාගෙන නිවසින් බැහැර කර ඇති බවය. ඒ අනුව පැය 72ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතී. එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපරවලේ අදාළ කාන්තාවගේ බෑනා බව පොලිසිය හමුවේ පැවසුවේය. ඉෂාරා සම්බන්ධයෙන් සියලු තොරතුරු දැන සිටියදීත් වගකිව යුතු පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂක අංශයක් දැනුවත් කර නොමැත. ඒ අනුව තොරතුරු වර්තන් කිරීම සම්බන්ධයෙන් හා ඉෂාරාට අපරාධ පසුව නවාතැන් පහසුකම් ලබා දීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.